මම අද කියලා දෙනවා 100ට ඕනෑම සංඛ්‍යාවක වර්ගයේ තප්පර 5න් පටස් ගාලා ගන්න පුළුවන් ක්‍රමයකට. එහෙනම් අද බලන්න ගන්න. බලා ගන්න ක්‍රමය. හරිද? අපි ලේසි ලක්ෂණ ගමු ඉතින්ලා 22 වර්ගය. 22 වර්ගය අපි සාමාන්‍ය විදිහට හදනවා නම් මෙහෙමනේ හදන්නේ. 22 ගුණ කිරීම 22. එතකොට මෙහෙම වෙන වෙනම ගුණ කරලා ගන්න 2 2 4යි 2 2 4යි 2 2 4යි 2 2 4යි ඊට පස්සේ මේ දෙක එකතු කරලානේ ගන්නෙ. මේ ක්‍රමයේ සාම්ප්‍රදායිකයි. මේ ක්‍රමයට නෙමෙයි මම කියලා දෙන ක්‍රමයට එකපාරින්ම ඕගොල්ලන්ට 100ට ඕනෑම සංඛ්‍යාවක වර්ගයේ පටස් ගාලා ගන්න පුළුවන්. එහෙනම් බලා ගන්න ක්‍රමය. මේ ක්‍රමයේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා. සාමාන්‍ය වෙලට එහෙම තියෙන්නේ අර ද්විපද සංඛ්‍යා ප්‍රසාරණය කියලා අන්නේ ක්‍රමයට තමයි මේකත් හදන්නේ. සමහර අය දන්නවා ඇති. අපි ගන්නකො බලා ගන්නකො හදන විදිහ න 22 වර්ගය. කොහොමද පළවෙනි පියවර මේකේ? මේකේ පළවෙනි පියවර වෙන්නේ සමහර අය දන්නවා ඇති අගපදයේ වර්ගය. අගපදයේ වර්ග කරලා මෙතන ලියනවා. අපි ඒ කියන්නේ 2 2 4යි. ඊට පස්සේ දෙවෙනි පියවරේ අපි කරන්නේ පද දෙකේ ගුණිතයේ දෙගුණය කරනවා. පද දෙක ගුණ කරලා ඒකේ දෙගුණය කරනවා. ඒක දෙකෙන් ගුණ කරලා මැදින් ලියනවා. ඒ කියන්නේ 2 2 4යි 4 2 8යි. ඊට පස්සේ අවසාන පියවරේ අපි කරන්නේ මුල් පදයේ වර්ග කරලා ලියනවා. මුල් පදයේ දෙක කීයද? 2. ඒ කියන්නේ 2 වර්ග කරලා මෙතන ලියනවා. එතකොට එකපාරින්ම අවසාන උත්තරේ අපිට 484 කියලා එනවා. මේ වගේ දගලන්න දෙයක් නැහැ. අවසාන උත්තරේ පටස් ගාලා ගන්න පුළුවන්. බලමුකෝ ටිකක් ඊටදී පොඩ්ඩක් සංකීර්ණ ගණනක් හදලා. සය වර්ගය. මේක කොහොමද හදන්නේ? මේකත් අර විදිහම තමයි කිසිම වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ මේක අර ලියාගනිද්දි සම්පූර්ණ සංඛ්‍යාව ලියාගන්නේ නැහැ අපි. දැන් ඉස්සෙල්ලාම මොකද කරන්නේ? 6 වර්ග කරනවා. 6 වර්ග කරපුවම කීයද? 36. 36ම අපි ලියන්නේ නැහැ. 36න් 6 විතරයි අපි ලියන්නේ. 6 වර්ග කරනවා. ඒක 36යි 36න් 6 ලියන්නේ. කීයක් ඉතුරුද? 3ක් ඉතුරුයි. 3ක් පැත්තකින් ලියාගමු කොහොමද කරනවනේ? 3ක් ඉතුරුයි. ඊට පස්සේ පද දෙක ගුණ කරලා දෙකෙන් ගුණ කරනවා. 6 වරක් 5 30යි 30 2 60යි. ඒ 60යි මේ 3යි 63යි. 63න් 63ම ලියනවද? නැහැ. 63න් 3 විතරයි ලියන්නේ අපි. කීයක් ඉතුරුද? 6ක් ඉතුරුයි. අවසාන විවරය අපි කරනවා පළමු පදේ වර්ග කරනවා. එතකොට 5 වරක් 5 25යි 25යි 6යි 31යි. අවසාන උත්තරේ 3136ක් කියලා මේ විදිහට ගන්න පුළුවන්. එකපාරින්ම උත්තරේ ගන්න පුළුවන්. බලන්න කොච්චර ලේසිද කියලා. අපි බලමු තවත් ගානක් හදලා. අපි බලමු 99 බලමුකෝ ලොකුම ගාන. 99. කොහොමද අපි හදන්නේ මුලින්ම 9 වර්ගය ගන්නවා. 9 වර්ගය කීයද? 81. 81කින් 81 ලියන්නේ නැහැ. අපි එක විතරයි ලියන්නේ. ඊට පස්සේ 8ක් ඉතුරු. ඒක මතක තියාගන්න ඕනේ මෙහෙන් අපි. ඊට පස්සේ පද දෙක ගුණ කරනවා. දෙවෙනි පියවරේ පද දෙක ගුණ කරලා දෙකෙන් ගුණ කරනවා. 9 වරන් 9 81යි 81 2ක් 162යි 162යි මේ 8යි 170යි 170ම අපි ලියනවද? නැහැ. 170න් අග තියෙන බිංදුව විතරයි අපි ලියන්නේ. එතකොට 17ක් ඉතුරු වෙනවා. ඒ 17 මතක තියාගන්න ඕනේ. 170න් අග බිංදුව විතර අපි ලියන්නේ. ඊට පස්සේ අවසාන පියවරේ අපි පළමු පදේ වර්ග කරලා මේ ගාන එකතු කරලා වැදෙන ලියනවා. එතකොට කීයද? 9 වරක් 9 81යි. ඒ 81යි මේ 17යි 98යි. අවසාන උත්තරේ මේ විදිහට එකපාරින්ම 9801ක් කියලා එනවා. මම හිතනවා මේ ක්‍රමය වැදගත් වෙන්නේ නැති කියලා අනිවාර්යෙන් නොදන්න අයට. මේක දන්න අයත් ඇති මම මුලින්ම කිව්වා. මේ ක්‍රමයෙන් ඉතාමත් ඉක්මනින් අපිට 100ට ඕනෑම සංඛ්‍යාවක වර්ගය ගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අද අපි සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා.